වාසනාවන්ත පින්වත, අද මා ඔබට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන්නේ මේ ආශ්‍රයේදී මිත්‍රයෙකුගේ යහළුවෙකුගේ තියෙන ලක්ෂණ පිළිබඳව. ආශ්‍රය කියන එක අපි හැමෝටම වැදගත්නේ. අඳුනගන්න බැරි සතානේ මිනිස්සයා කියලා කිව්වේ. එතකොට මිත්‍රයෙකුගේ ලස්සන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. දෙන්නට අපහසු දේවල් දෙනවා. ඔන්න හොඳයි මිත්‍රයෙකුගේ ස්වභාවය. Tamanට දෙන්නට අපහසු දේවල් දෙනවා. හොඳ මිත්‍රයෙකුගේ ලක්ෂණය. ඒ වගේ තමයි කරන්නට බැරි අපහසු දේවල් කරනවා යහළුවා වෙනුවෙන්. කරන්නට බැරි අපහසු දේවල් යහළුවා වෙනුවෙන්, මිත්‍රයා වෙනුවෙන්, මිතුරිය වෙනුවෙන් ඉටු කරනවා. ඒ වගේම තමයි ඔහුගේ ඊළඟ ක්‍රමය තමයි ඉවසන්නට බැරි දේවල් ඉවසනවා. ඉවසන්නට බැරි දේවල් ඉවසනවා. ඒ වගේම තමයි තමන්ගේ යහළුවගේ රහස් රකින්න. ඒවා තමන්ගෙන් දැනගන්නට, පිට වෙන්නට, තව කෙනෙකුට ඒ පිළිබඳව දැනගැනීමක් ඇති නොවන විදිහට ඒවා ආරක්ෂා කරනවා. ඒවා ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි තමන්ගේ හිතේ යම් රහසක් තිබෙනවා නම් ඒවා තමන්ගේ යහළුවට කියන. යහළුවගේ රහස් රකින්නවා. තමන්ගේ රහස් වැදගත් දේවල් යහළුවට කියනවා. ඒ වගේම තමයි යහළුවා ආරක්ෂා කරනවා. මොනවා හරි කරදරයක්, විපතක්, හානියක්, විනාශයක් කරන්න කවුරු හරි අරාඳිනවා නම්, සැලසුම් කරනවා නම්, සූදානම් වෙනවා නම් ඒ පිළිබඳව දැනුවත්කම ලබාගෙන යහළුවා ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි යහළුවගේ අමුදරුවන්, ඒ වගේම යහළුවගේ තිබෙන යම් කිසි දෙයක් තියෙනවා නම්, දීපලක් කරවීම තියෙනවා නම් ඒවත් ආරක්ෂා කරන ගතියක් මෙන්න මේ කල්යාණ මිත්‍රය ළඟ තිබෙනවා. ඒ නිසා මෙවැනි කල්යාණ මිත්‍රයෝ හරි අඩුයි. හැබැයි සමහර වෙලාවට ඒ වගේ අය නැතුවත් නෙවෙයිනේ ඉන්නවා. කළුගල් හැමතැනම තියෙනවා, මැණික් ගල් හැමතැනම නැහෙනේ. ගස් ඕන තරම් තියෙනවා, හඳුන් ගස් නැහෙනේ. හඳුන් ගස් නැහැ. ඒ නිසා මෙන්න මේ වගේ හොඳ කල්යාණ මිත්‍ර ගති පැවතුම් ඇති සත්පුරුෂයෙක් ළඟට අපි ඇසුරට යන්න ඕනේ. ඒ වගේ අය තේරුම් අරගෙන හොඳින් කටයුතු කරන්න ඕනේ. හොඳ නම්, වටිනවා නම්, වැදගත් නම් ඒවා අපේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ. මෙවැනි සත්පුරුෂයන්ගේ ආශ්‍රය ඔබට ලැබේවා කියලා මා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.